දුවේ පුතේ ඔයගොල්ලන්ට importance of reading ගැන පොඩි essay එකක් බලාගෙන මම මේකේ ෆොටෝ එකක් එවන්නම්. මම මෙහෙම විස්තර කරන්නම්. මේකේ පළවෙනි එක තියෙනවා reading is our important leisure time activity. reading කියලා කියන්නේ අපිට ඉතාමත්ම වැදගත් වෙන විනෝදාංශයක්. leisure time activity එකක් කියන්නේ අපි free time එකේදී කරන දෙයක්. it improves our knowledge. ඉතුරු ටික මම ඔයගලන්ට අයින් කරා. ඔයගලන් මේක පාඩම් කරගන්න ඕන නිසා නැත්නම් ඉතුරු ටිකත් වැදගත්. it improves our knowledge. ඒක අපේ දැනුම වැඩි දියුණු කරනවා. if we read books we can gain more benefits. if කියලා කියන්නේ කොන්දේසි වාක්‍යයකදී නම් කියන එකට if we read books කියන්නේ එතකොට අපි පොත් කියවනව නම් we can gain more benefits. අපිට ගොඩාක් වාසි ගන්න පුළුවන්. ඇත්තනේ පුතේ නේද? in schools we have library facilities. ඉස්කෝලවල වල අපිට පුස්තකාල පහසුකම් තියෙනවා. so we can borrow books from school library. අපිට ඇත්තට මේක නිසා ඉස්කෝලේ library එකකිනුත් පොත් ගන්න පුළුවන්. we can read books, magazines, newspapers and many things. අපිට කියවන්න පුළුවන් පොත්, සංගරා, පත්තර, ඒ වගේ ගොඩක් දේවල් අපිට කියවන්න පුළුවන්. when we have a free time, අපිට නිදහස් වෙලාවක් තියෙනකොට we can read books. අපිට නිදහසේ වෙලාවක් තියෙනකොට ඔය කමයික එහෙම දාන්න ඕන තැන් හොඳට බලාගෙන වෙන එකකින් පටන්ගෙන තියෙන when we have a free time we can read books. අපිට නිදහස් වෙලාවක් තියෙනකොට අපිට පොත් කියවන්න පුළුවන්. some story books are very funny. සමහර කතා පොත් තියෙන හරීම විනෝදජනකයි. so we can enjoy reading those books. අපිට විනෝද වෙන්න පුළුවන් ඒ වගේ පොතුත් කියවලා නේද? if we read a book today, අපි අද කියවනව නම් it will be a future investment. අපි අද පොත් කියවන එක අනාගත ආයෝජනයක්. කොහොමද පුතේ එහෙම වෙන්නේ? ඔයා වැඩිපුර පොත් කියවලා වැඩිපුර දැනුම ලබා ගත්තට පස්සේ ඔයා හොඳ කෙනෙක් වුණාට පස්සේ අනාගතේ ඔයාට ඉතාමත්ම ඔයා හොඳ මානව සම්පතක් වෙලා ඔයාගෙන් දසදහස් ගණන් කෙනෙක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාට ගොඩාක් හොඳ කෙනෙක් වෙලා ඔයාගේ ජීවිතේ සක්සස් කරගන්න පුළුවන්. එතකොට ඒක අනාගත ආයෝජනයක් වෙනවා. I am a very good reader. මම මේ විදිහට ඉවර කරන්න හිතුවා. I am a very good reader. මම හොඳ කියවන්නේ. and I will read more books in the future also. මම අනාගතේටත් ගොඩාක් පොත් කියවනවා.